දැන් දේවිය මවපි අවසානයි පහන් කුඩු නැවතත් වස්සා ගන්නා යුරුබුඩු වෙනේ දේවිය පුතුමලා බිහිකර දින 7කින් මෙලොවින් සමුගන්නවා ඇය මාතු දිව්‍ය රාජ්‍ය වෙලා උඩ අහසේ රජ වෙනවා දිව්‍ය ලෝකේ ඇයට උරුම ඒ ස්ථානය ඇය ගවා ගන්නවා දැන් මුතු කෙනෙක් පහළ වී අවසාන අපිට මනුලව යකෙක් මේ නිර්මාණය Taman සතු කර ගන්නා මොහොත බලන්න යකෙක් සැලෙන මොහොත කටින් පොඩි කරලා කට ඇතුළටම මේ නිර්මාණය උපා ගන්නවා ඔබ බලන්න දැන් ටික විශාල දෙයක් මහන්සිය තුලට පැමිණෙන මොහොත දැන් මේ අටා පැමිණ මේ නෙළුම් වල Taman සතු කර ගන්නේ ඔනේ ඉස්සලා නිර්මාණය Taman සතු කර ගන්නවාමයි ටික පහන් කුඩුව ඉහළ ආසනම හොඳේ දික් කරමින් නිර්මාණය Taman සතු කර ගන්නා මොහොත එහෙට මෙහෙට ඇදලා පහන් කුඩුව Taman සතු කර ගන්නා මොහොත දැන් මේ නිර්මාණය Taman සතු කර අවසానයි සියලුම පහන් නිවෙයි මේ වෙනස්ම නිර්මාණයක් ඔබට නොදකින්න නොහැකි නිර්මාණයක් බාටපත් වේ ඔබ බලන්න ටික පියකට මේ ළඟා වෙනවා පහන් කුඩු තුලටම මේ පහන් කුඩු තුලට ටික පියකට මේ ළඟා වෙන අයුරු අයියෝලයි
ටික මේ නෙළුම් මල මතටම ළඟා වෙනවා. ඔබ බලන්න මල්පෙති නැවතත් අකුලගමි මල්පෙති නැවතත් අකුලගෙන මේ නිර්මාණය ටික පහන් කුඩු ළඟටම ළඟා වෙනවා හිතුවේ. අනේ බුදුහාමුදුරනේ වඩින්න මන්ට ඕන නැවතත් ඔබ නැවතත් මේ නිර්මාණය තුළට වැඩින්න අපේ නිර්මාණය ආරක්ෂා කරවා දුම්මේ දෙවි දේවතාවුන් වහන්සේලා සියලු දෙනාට ස්තුතිය මුල කරනවා සාදුකාර දෙනවා. මේ නිර්මාණය දවස් ගානක් මේ විදියට ආරක්ෂා කරවා දුන්නා. වගේම හිත් පිට නැති යකඩ කඩම් බලන්න මල් පිටේ එහෙට මෙහෙට වෙලා බුදුන් මේ මල මතටම වඩිනවා. ඒ සිදුවෙනවාමයි. ඒ සත්‍යල සිදුවෙනවාමයි. බලන්න ටික මේ නිර්මාණය එහෙට මෙහෙට වෙලා මල මතටම වඩිනවා. මේ ඇත්ත බුදුන්ට දමණය වුණා. මේ යකා බුදුන්ට දමණය වුණා. සියලුම දෙනා වන සතුන් දමණය වෙද්දී බලන්නකො ටික සාන්ත බවින් බුදුන් දැන් පහන් කුඩ තුලටම වැඩියා. නැවතත් මල කැරකෙනවා. ඇතා නැවතත් බුදුන්ට මල පුදනවා. ලංකාවේ කිසිදා නොදැක්ක නිර්මාණයක් බවට පත් වෙනවා. මල්ලි මට කියන නෙළුම් අයියා චිත්‍රපටියක් බලනවා කියලා. ඔබ මායිතටම ගෙන ගියා. උඩ ආසේ තම්තිසිදු දිව්‍ය රාජයා නෙළුම් කුල්ල මත වැඩ සිටිද්දී අපි නෙළුම් කුල්ලකොත් ඉදි කරලා පහන් කූඩු වඩත් එන්න උනා. නිර්මාණ දෙකක් විශාල මහන්සියක් යොදලා ඔබට දැවැන්ත නිර්මාණයක් ඉදිරිපත් කර තිබෙනවා. මම හිතන්නේ වෙසක් නිර්මාණ ඉතිහාසයේ ඔබට විශාලතම නිර්මාණය බවට මේ පත් වෙයි. උසම මානසියෙන් වැඩිම දැවැන්ත නිර්මාණයක් බවට මේ පත් වෙයි. ඉතින් ඔබ මේ නිර්මාණය දැකලා අවසానයි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මාධු පිටියේ මහ පහන් කුඩු නැරඹීමට පැමිණි